සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 වර්ෂයට අදාළව සාමාන්‍ය පෙළ ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ යටතේ ආපු ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ කෙටි පිළිතුරු කතා කරන්න. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ දැන් මේ අවුරුද්දේ 2026 වර්ෂයට අදාළව ඉතිහාස විෂයට සූදානම් වෙන ඔයාලා අනිවාර්යයෙන්ම 2024 2023 2022 කියන වර්ෂවල ඉතිහාස ප්‍රශ්න පත්‍ර වලට විශේෂ අවධානයක් යොමු කරලා සූදානම් වෙන්න විභාගයට. මොකද 2025 වර්ෂයටත් වඩා වැදගත් වෙනවා මේ 2024 23 22 කියන අවුරුදු තුනේ පාස් පේපර් කරන එක. මොකද 2025 බොහෝ දුරට මේ ප්‍රශ්නෙම අහන්නේ නැහනේ. ඒ නිසා මේ අවුරුදු තුනෙන් තමයි ගොඩක් වෙලාවට මේ අවුරුදු තුනට අදාළව ඔයාලා සූදානම් වෙලා ගියොත් ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ. මම මේ ප්‍රශ්න පත්‍රයේ ඒක නිසා කෙටි පේපරේ පිළිතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ. ඔයාලට පහසුවක් වෙන්න මම කෙටි පේපරේ ප්‍රශ්නට අදාළ පිළිතුරු විතරක් කියාගෙන යනවා. ඒ වගේම තමයි මේ රචනා ප්‍රශ්න පත්‍රය මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක එකින් එක මේකේ දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න ටික විස්තරාත්මකව පිළිතුරු කතා කරන අනිවාර්යයෙන්ම ඒක නිසා අපිත් එක්ක ඉදිරියට රැඳී සිටින subscribe කරලා එහෙනම් අපි යමු මතකතු විභාග අංක කියලා ඔයාලගේ උත්තර පත්‍රයේ ලකුණු කරගෙන යන්න. අතීත ශ්‍රී ලංකාවේ වෙළඳාම හා ලෝහ කර්මාන්තය පිළිබඳ හැදෑරීමේදී වැදගත් මූලාශ්‍රය වන්නේ මින් කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ කාසි. 2 මෙරට බ්‍රාහ්මීය සෙල්ලිපිවල බහුලව සඳහන් වන තොරතුරු වන්නේ මින් කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීම. 3 වෙනි ප්‍රශ්නේ ප්‍රාග්යිතිහාසීය යුගයේ තාක්ෂණය පිළිබඳ දැන ගැනීමට ඇති එකම සාධකය වන්නේ ගල් මෙවලම්. 4 මුල් යුගයේ ජනතාව ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශ පදිංචි සඳහා තෝරා ගැනීමට හේතුව කුමක්ද? ගම් වතුර උදුරින් බේරීම. ඊළඟට ABCD යන ප්‍රකාශ ඇසුරෙන් පහත 5 සහ 6 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ඒ අර්ථයේ වැව් කේන්ද්‍ර කර ගනිමින් ජනාවාස බිහිවීම, B ක්‍රමවත් සුසාන් චරිත්‍ර අනුගමනය කිරීම, C විවිධ වෘත්තීන්ට අනුව ජනාවාස බිහිවීම, D කෘෂිකාර්මික කටයුතු ආරම්භ වීම. පූර්ව ඓතිහාසික යුගය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ වන්නේ ක්‍රමවත් සුසාන් චරිත්‍ර අනුගමනය කිරීම, කෘෂිකාර්මික කටයුතු ආරම්භ වීම. 4 වෙනි පිළිතුර. 6 වෙනි ප්‍රශ්නේ මුල් ඓතිහාසික යුගය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ වන්නේ වැව් කේන්ද්‍ර කරගනිමින් ජනාවාස බිහිවීම, විවිධ වෘත්තීන්ට අනුව ජනාවාස බිහිවීම. පළවෙනි පිළිතුර 1 A හා C. 7 වෙනි ප්‍රශ්නේ ප්‍රාග්යිතිහාසික මානවයා ආහාරයටගත් බෙල්ලන් වර්ග සුලභව දක්නට ලැබෙන පරිසර කලාපය කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ පහත රට තෙත් කලාපය. 8 වෙනි ප්‍රශ්නය පළවන තීරුවේ සඳහන් කාර්ය හා සම්බන්ධ රජවරුන්ගේ නම් දෙවන තීරුවේ දැක්වේ. පළවන තීරුව සමග දෙවන තීරුව අනුපිළිවෙලින් කරපු විට නිවැරදි පිළිතුර කුමක්ද? සීගිරි බලකොටුව ඉදිකිරීම, පරමකවරුන් රජයේ ඉහළ තනතුරු වලට පත් කිරීම, සී මහ බෝධි ශාඛා දිවිනි විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම. සීගිරිය බලකොටුව ඉදිකිරීම පළමු වන කාශ්‍යප, පරමකවරුන් රජයේ ඉහළ තනතුරු වලට පත් කිරීම දුටුගැමුණු රජු, සී මහ බෝධි ශාඛා දිවිනි විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම දේවානම්පියතිස්ස රජු. නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. හොඳයි 9 වෙනි ප්‍රශ්නය වසම මහසෙන් හා පරාක්‍රම බාහු යන රජවරුන් පිළිබඳ පොදු කරුණ වන්නේ මින් කුමක්ද? වාරි කර්මාන්තයේ දියුණුවට කටයුතු කිරීම. 10 රටක දේශපාලන බලය මධ්‍යගත වූ විට එක්සත් රාජ්‍යයක් බිහි වේ. 11 අනුරාධපුර රාජධානි සමයේ මෙරට වෙළඳ කටයුතු වල නිරත වූ බොහෝමයක් වෙළඳ සංවිධාන අයත් වූයේ දකුණු ඉන්දියානුවන්ටය. දෙවෙනි පිළිතුර. 12 වෙජ්ජ ශාලා යනු කුමක්ද?
ආරෝග්‍ය ශාලාව. ආරෝග්‍ය ශාලා හැඳින්වීම විද්‍යාශාලාව කියලා. 13 මහවැලි ගඟේ අතුගංගාව කුමක්ද? අඹන් ගඟ. දෙවෙනි පිළිතුර. ඊළාට ABCD යන ප්‍රකාශය ඇසුරෙන් 14 හා 15 ප්‍රශ්න වලට විතර සපයන් තියෙනවා. පොළොවට ලම්බාකාර බිත්ති බැඳීම, පදම් කළ මැටි භාවිත කිරීම, සුසානව ගර්භයට මැටි නල සවි කිරීම, මැටි බඳුනට දහයියා පුරවා පිළිසීම. අතීතයේ නිවාස තැනීමේ තාක්ෂණය දැන සිටි බව තහවුරු කරන ප්‍රකාශය කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ පොළොවට ලම්බාකාර බිත්ති බැඳීම A පළවෙනි පිළිතුර. 15 අතීතයේ දහනය සඳහා වායුව අවශ්‍යයි දැන සිටි බව තහවුරු කරන ප්‍රකාශය කුමක්ද? C අක්ෂරයෙන් සුසාන ගර්භයට මැටි නල සවි කිරීම. 16 අතීතයේ මැනීම සඳහා යොදාගත් මිනුම් ඒකක පළවන තීරුවේද මැනීම සිදු කළ දෑ දෙවන තීරුවේද දැක්වේ. පළවන තීරුව හා දෙවන තීරුව අනුපිළිවෙලින් ගැලපුව විට නිවැරදි පිළිතුර මින් කුමක්ද? අමුණ භූමිය වියත දිග තත කාලය. BCA. දෙවෙනි පිළිතුර. 17 සීගිරි ජලමල් වල ජල කඳේ උස වෙනස් කිරීමට අතීත නිර්මාණ ශිල්පීන් යොදාගත් උපක්‍රමය වූයේ. ගල් පතුරේ සිදුරු වල විස්කම්භය වෙනස්ව නිර්මාණය කිරීම. 18 අතීතයේ ශ්‍රී ලංකාව හා පැවති විදේශ වෙළඳ ගනුදෙනු වලදී භාවිත කළ කාසිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ ඕනෑම රටකට අයත් කාසි වෙළඳ ගනුදෙනු සඳහා භාවිත කිරීම. 19 හේන් වගා කිරීම වෙනුවෙන් රජයට අය කරගත් බද්ද හැඳින්වූයේ මින් කුමන නමකින්ද? කැටි අඩ. දෙවෙනි පිළිතුර. 20 අතීතයේදී ආහාරය සඳහා බහුලවම භාවිත වූ ධාන්‍ය වර්ගයක් වන්නේ මින් කුමක්ද? වී. හොඳයි එහෙනම් ඊළඟට නැවතත් සඳහන් කරන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස මම ඔයාලත් එක්ක විස්තරාත්මකව පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝවලදී අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳී සිටින්න ඔයාලගේ තුන්වෙනි වාර පරීක්ෂණය සහ වගේම වැදගත්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. ඊළඟට AB හා ප්‍රකාශ ඇසුරෙන් 21 ප්‍රශ්නය සඳහා පිළිතුරු ලියන්න. A මෙරට අවසාන රාජධානිය වීම, B සී වික්‍රම රාජසිංහ රජු අවසාන පාලකයා වීම. මහනුවර රාජධානිය සම්බන්ධයෙන් A හා B සත්‍යයේ මෙරට අවසාන රාජධානිය වීම, සී වික්‍රම රාජසිංහ රජු අවසාන පාලකයා වීම. 22 පෘතුගීසින් හා ලන්දේසීන් හා ඉංග්‍රීසි සම්බන්ධතා පැවැතු රාජධානිය කුමක්ද? මහනුවර රාජධානිය. 23 පෘතුගීසින් හා යාපනයේ පාලකයන් අතර නිරතුරුව ගැටුම් ඇතිවීම කෙරෙහි බලපෑ ප්‍රධානතම හේතුව කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. යාපනය රාජධානියේ කතෝලික ආගම ප්‍රචාරය කිරීමට එරෙහිව එහි පාලකයන්ගේ දැඩි විරෝධතා එල්ලවීමය. 24 මධ්‍යතන යුගයේදී ආසියානු වෙළඳ ඒකාධිකාරය හිමි වූයේ. දෙවෙනි පිළිතුර මුස්ලිම් වරුන්ටය. 25 කොන්ස්ටන්තිනෝද සා ඇතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත් වූයේ කුමන සටනේදීද? නිවැරදි පිළිතුර වෙන්නේ රන්දෙනිවැල් සටනේ. 26 කාර්මීකරණය නිසා සමාජීය වශයෙන් සිදු වූ පරිවර්තනයක් වන්නේ. නාගරීකරණය වේගවත් වීම. 27 ඒ හා ඊ දක්වා ඇති තොරතුරු වලින් කාර්මික විප්ලවය නිසා ඇති වූ අහිතකර ප්‍රතිඵල පමණක් දැක්වෙන පිළිතුර කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. පරිසර දූෂණය සහ සමසූරා කෑම. 28 පළවන තීරුවෙන් හා දෙවන තීරුවෙන් බ්‍රිතාන්‍යය මෙරට බලය ලබා ගැනීම පිළිබඳ තොරතුරු කිහිපයක් දැක්වේ. පළවන තීරුවට අනුව දෙවන තීරුව ගැලපුව විට නිවැරදි පිළිතුර කුමක්ද?
කියව් ලිපිය ලන්දේසි සතු පෙදේශ බ්‍රිතාන්‍යයන්ට පැවරීම සිදුවන මදුරාසි නිලධාරීන් මුහුදුබඩ පෙදේශ පාලනය කිරීම. දෙවෙනි පිළිතුර B හා C. ඊළඟට බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක ලක්ෂණ පහක් දැක්කේ. ඒවා ඇසුරින් 29 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කොල්බුක් ප්‍රතිසංස්කරණ යෝජනා පමණක් දැක්වෙන පිළිතුර කුමක්ද? A හා C. ශ්‍රී ලංකා පළාත් 5කට බෙදීම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම. දොරමෝල් ප්‍රතිසංස්කරණ යෝජනා පමණක් දැක්වෙන පිළිතුර කුමක්ද? B හා D. මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම. හොඳයි අන්තිම ප්‍රශ්න 10. ABCD ප්‍රකාශ ඇසුරෙන් 31 හා 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ගම් සභාව සතු භාවිතව දැක්වෙන පිළිතුර කුමක්ද? A හා B. සුළු ආරවුල් පිළිබඳ නඩු විසඳීම ගමේ ඇලවේලි සකස් කිරීම හා නඩත්තුව. රජු සතු බලතල දැක්වෙන පිළිතුර කුමක්ද? C හා D. කුමන්ත්‍රණ නඩු විසඳීම විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු විසඳීම. ඊළඟ ABCD යටතේ දක්වා ඇති එක් යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කර බලා අංක 33 සිට 35 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 33 පළමුවැන්නේ ප්‍රතිපදයක් ලෙස දෙවැන්න බිහි වූ බව දැක්වෙන යුගලය කුමක්ද? බ්‍රිතාන්‍ය පාලනය නිසා මධ්‍යම පන්තිය බිහි වුණා. දෙවැන්න අහෝසි කිරීමත් සමග පළමුවැන්න ආරම්භ වූ බව දැක්වෙන යුගලය කුමක්ද? සමයට වැටුප් ගෙවීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි වුණා. ඊළඟ 35 පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාවයක් නොදැක්වෙන යුගලය. සිංකෝනා වගාව ලූල් කඳුකර වත්ත. පළවෙනි පිළිතුර 36 ABCD වලින් දක්වා ඇති කරුණු අතුරෙන් ඇමරිකානු විප්ලවය හා පංස විප්ලවය යන විප්ලව දෙකටම හේතු වූ පොදු කරුණක් වන්නේ කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර අසාධාරණ බදු පැනවීම. 37 කුඩා රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඒකාබද්ධ කොට ජර්මනිය නමින් බලවත් රාජ්‍යයක් නිර්මාණය කළ නායකයා වන්නේ ඔටෝ වොන් බිස්මාර්ක්. 38 විප්ලවයට පෙර රුසියානුවන්ට උග්ගා ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වූයේ ගොවීන් හමුදා සේවයට බඳවා ගැනීම නිසාය. 39 මේ අවස්ථාවේ බලය අල්ලා නුගත හොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත. මෙම ප්‍රකාශය කිනම් විප්ලවයක් හා සම්බන්ධ වේද? රුසියානු විප්ලවය. 40 ලෝක ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය නම්වාලීමේ අරමුණින් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනය හඳුන්වන කෙටි නම කුමක්ද? WHO. හොඳයි ඔය ආකාරයෙන් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ කෙටි පේපරය විස්තරාත්මකව කතා කරන්න ලොකු වෙලාවක් ගන්න වෙනවා ඔයාලට මේ පේපරය වෙනුවෙන්. එහෙම වුණොත් පැය දෙකක විතර වීඩියෝ එකක් කරන්න වෙන්නේ. ඒක නිසා ඔයාලත් එක්ක ඉදිරියේදී මොනවා හරි ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉදිරියේදී මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ 2024 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස රචනා ප්‍රශ්න එකින් එක විස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. මතක ඇතුව අපේ channel එකට subscribe කරලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් සුබ දවසක්.